අයිබෝවන් අපි ආයෙත් ආවා අලුත් වීඩියෝ එකක් අරගෙන. කලින් වීඩියෝ එකට ගොඩක් අය ලයික් කරලා තිබුණා, ෂෙයා කරලා තිබ්බා, ඒ වගේම කමෙන්ට් කරලා තිබ්බා. ඒ හැම කමෙන්ට් එකකටම ෂෙයා කරපු හැමෝටම ලයික් කරපු හැමෝටම ගොඩක් ස්තුතියි. එතකොට අපි කමෙන්ට් කරලා තිබ්බ ගොඩක් හොඳ ප්‍රතිචාර. ඒ කමෙන්ට් කරලා තිබ්බ ප්‍රතිචාර හේතු වුණා අපිට තවත් වීඩියෝ එකක් මේ වගේ ඉක්මනින්ම ඔයගොල්ලෝ ගාවට අරගෙන එන්න. ඉතින් අපි ගිය වීඩියෝ එකේදී කතා කරේ EFI සිස්ටම් එක කොහොමද මුලින්ම නිර්මාණය වෙලා තියෙන්නේ කියන කාරණාව තමයි අපි කතා කරේ. එතනදී කිව්වා sensor, engine control module, actuator කියන කොටස් ටික තමයි EFI සිස්ටම් එක නිර්මාණය වෙන්න මූලික වෙලා තියෙන කොටස් කියලා මම ඔයගොල්ලොත් එක්ක කතා කරා. අද අපි වීඩියෝ එකේදී කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඒ EFI සිස්ටම් එක නිර්මාණය වෙලා තියෙන ප්‍රධාන කොටස් අතරින් සෙන්සර් කියන කොටස විතරක් අපි වෙන් කරලා ඒ පිළිබඳව අපි කතා කරනවා. මෙතනදී මම බලාපොරොත්තු වෙන්නේ EFI සිස්ටම් එක භාවිත වෙන සෙන්සර් වලින් ප්‍රධානම සෙන්සර් කීපයක් ගැන ඕගොල්ලන්ට හඳුන්වා දීමක් තමයි අද මෙතන මම බලාපොරොත්තු වෙන්නේ. එතකොට අපි බලමු මොනවද මේ සෙන්සර් කියලා. දැන් මම මෙතන සෙන්සර් කීපයක් ගෙනල්ලා දෙනවා. එතනදී ඔයගොල්ලන්ට පේනවා මේ තියෙන්නේ එයාර් ෆ්ලෝ සෙන්සර් එකක්. මේ තියෙන්නේ ඕටෝ සෙන්සර් එකක්. මේ තියෙන්නේ position නැත්නම් speed sensor එකක්. මේ crank sensor එක වෙන්න පුළුවන්, cam sensor එක වෙන්න පුළුවන්, vehicle speed එකට ගොඩක් ටෙක්නොලොජි භාවිත වෙන sensor එකක්. මේ තියෙන්නේ intake air temperature sensor එකක්. throttle position sensor, temperature sensor, thermo switch එකක්, manifold absolute pressure sensor, air flow sensor. ඒ වගේ මෙතන තියෙන ගොඩක් sensor අපිට අද කතා කරනවා. මේ sensor සියලුම sensor වල මූලික හැඳින්වීම තමයි මම ඔයගොල්ලන්ට අද ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන්නේ. අපි එකින් එක කතා කරගෙන යනවා. එතකොට මේ තියෙන්නේ air flow sensor එකක්. එහෙනම් මේකෙදි වෙන්නේ මේකෙන් කරගෙන තියෙන්නේ EFI සිස්ටම් එකේදී එන්ජින් එක තුළට ගලාගෙන යන වායු ප්‍රමාණය මැනලා විද්‍යුත් සංඥාවක් බවට නිර්මාණය කරලා මේකෙන් එන්ජින් කන්ට්‍රෝල් මොඩියුල් එක. නැත්නම් අපි කෙටියෙන් කිව්වොත් ECM එකට තොරතුරු සැපයීම තමයි මේක ප්‍රධානම කාර්යය වෙන්නේ. ඊළඟට මම මේ තියෙන්නේ පොසිෂන් සෙන්සර් එකක්, එහෙම නැත්නම් ස්පීඩ් සෙන්සර් එකක්. මේකෙන් දෙකක් ගන්න පුළුවන්. එකක් ස්පීඩ් එක, අනිත් එක පොසිෂන් එක. දැන් අපි CKP කියලා ගත්තොත් එහෙම ක්‍රෑන්ක් පොසිෂන් සෙන්සර් එකේදී මේකෙදී ක්‍රෑන්ක් එකේ ස්පීඩ් එක, ඒ වගේම ක්‍රෑන්ක් එකේ පොසිෂන් එක ගන්නවා. CMP කියලා ගත්තොත් නැත්නම් කෑම් පොසිෂන් සෙන්සර් කියලා ගත්තොත් කෑම් එකේ පොසිෂන් එක ස්පීඩ් කියන්නේ ක්‍රෑන්ක් ෂාෆ්ට් එකේ කෑම් ෂාෆ්ට් එකේ වේගය සහ පොසිෂන් එක අඳුර ගැනීම සඳහා මේක භාවිතා කරලා තියෙනවා. ඒ වගේම තමයි මේ තියෙන TPS එක. TPS කියලා කියන්නේ throttle position sensor එක. එතකොට throttle position sensor එකෙන් කරන්නේ throttle valve එකේ විවෘත වෙන ප්‍රමාණය කොච්චරයිද ඒ විවෘත වෙන ප්‍රමාණය. එහෙම නැත්නම් throttle valve එක පිළිටන හැම ඒ කියන්නේ idle ද part float ද එහෙම නැත්නම් wide open throttle එක කියන්නේ full throttle එක ඇట్లా තියෙනවද කියන සංඥාව හරි. එහෙම නැත්නම් throttle එක විවෘතලා තියෙන ප්‍රමාණය, angle එක කොච්චරද කියන ප්‍රමාණය engine control module එකට සංඥාවක් විදිහට ලබා දෙන්න තමයි මේක භාවිතා කරලා තියෙන්නේ. ඊළඟට මේ තියෙන්නේ temperature sensor එකක්. temperature sensor එකෙන් බලාපොරොත්තු වෙන්නේ coolant වල තියෙන උෂ්ණත්වය විද්‍යුත් සංඥාවක් විදිහට මෙයාට ලබා දෙනවා voltage එක. ඒක modify කරලා මෙයාගෙන් දෙනවා engine එකේ coolant වල temperature කොච්චරයිද කියන එක ECM එකට දත්තයක් විදිහට මෙයාට ලබා දීමේ හැකියාවක් තියෙනවා. එතකොට මේ තියෙන thermo switch එක. thermo switch එකෙන් කරන්නේ මෙයාට අදාළ නිශ්චිත උෂ්ණත්වයක් තියෙනවා. අපි කියමුකෝ working temperature කියලා. working temperature එකේදී අදාළ working temperature එක ආවට පස්සේ මේ තුල තියෙන switch එක, එයා switch එක normally open වෙන්න පුළුවන්, normally close වෙන්න පුළුවන්. එතකොට ඒ අදාළ temperature එකේදී මෙයා switch වෙලා ඒකට අදාළ සංඥාව ලබා දෙනවා ECM එකට. එහෙම නැත්නම් මෙයා රේඩියේටර් ෆෑන් එක on වෙන්න, off වෙන්න මේක උපකාරී කරගන්නවා. ඊළඟට ඔයගොල්ලන්ට පේනවා මේ සෙන්සර් එක. මේකෙදි වෙන්නේ මෙතන තියෙනවා අතුල වායු ගමන් කරන්න පුළුවන් ස්ථානයක් තියෙනවා. ඒ කියන්නේ මේකෙදි manifold absolute pressure sensor කියලා අපි කතා කරනවා. මේකෙදි වෙන්නේ manifold එකේ තියෙන pressure එක කොච්චරද කියලා මැනලා ඒ pressure එකට අදාළව ගැළපෙන විද්‍යුත් සංඥාවක් ECM එක වෙත සපයන එක. ඒතර මේකෙදිත් වෙන්නේ මෙයාට සප්ලයි එකක් දෙනවා. මෙයාගේ ඒ ලබා දෙන වෝල්ටේජතාවය භාවිතා කරලා ඇතුලේ තියෙන
සංග්‍රහිත පරිපථයත් එක්ක මේක තුලින් සර්කිට් එකක් තියෙනවා. ඒ සර්කිට් එක තුලින් මේ වෝල්ටේජ් එක මොඩිෆයි වෙලා ඊට පස්සේ නැවත ECM එක කරා යන එක තමයි වෙන්නේ. ඊළඟට මේ තියෙන්නේ මේක නම් BMW කාර් එක ඔයිල් ලෙවල් සෙන්සර් එකක්. මේක ඔයිල් ලෙවල් එක එන්ජින් එක ඔයිල් ලෙවල් එක කොච්චරද කියලා බලලා ඒකට අදාළ සංඥාවක් තමයි මෙයාගේ නිකුත් කරන්නේ. ඊළඟට මේ තියෙන්නේ ඕල් ගම්මන එකක් දැකලා තියෙනවා. මේ තියෙන්නේ ඇස්ලරේටර් පැඩල් එක. ඒතකොට මේ ඇස්ලරේටර් පැඩල් එක පෑගෙන ප්‍රමාණය කොච්චරද කියන එක මෙතන තියෙනවා APPS ඇස්ලරේටර් පැඩල් පොසිෂන් සෙන්සර් එක. එතකොට ඇස්ලරේටර් පැඩල් පොසිෂන් සෙන්සර් එක හරහා මෙයාට පුළුවන් මෙයා කොච්චර පෑගුණාද, කොච්චර ප්‍රමාණයක් පෑගිලා තියෙනවද, කොච්චර වේගෙන් ඇස්ලරේටර් පෑගුණාද කියන එක අදාළව වෝල්ටේජ් සංඥාවක් ECM එක වෙත ලබා දෙනවා. ඊළඟට මෙතන තියෙනවා NPN ස්විච්. ඒ කියන්නේ අපි ගියර් සිලෙක්ට් එක සිලෙක්ට් කරලා තියෙන්නේ නියුට්‍රල්ද, පාකින්ද, එහෙම නැත්නම් ඩ්‍රයිව් කියන්නේ D එකේද තියෙන්නේ, මොකක්ද කියන ගියර් එකේද තියෙන්නේ කියන කාරණාව ECM එකට ලබා දෙන්න තමයි මේ සෙන්සර් එක පාවිච්චි කරලා තියෙන්නේ. මම දැන් මෙතනදී ඔයගලන්ට සෙන්සර් බොහොමයක් ගැන භාවිතාන සෙන්සර් බොහොමයක් අතුරෙන් කීපයක් මෙතනදී ඔයගලන්ට කෙටියෙන් හඳුනලා දුන්නා. මම බලාපොරොත්තු වෙනවා මේ කතා කරපු හැම සෙන්සර් එකක් පිළිබඳවම කතා කරපු සහ කතා නොකරපු තව සෙන්සර් තියෙනවා. ඒ සියලුම සෙන්සර් පිළිබඳව එක සෙන්සර් එකෙන් සෙන්සර් එකට විශේෂයෙන්ම වෙනම කතා කරලා මේකේ පරිපථය කොහොමද තියෙන්නේ, ඒ තුලින් මොකද්ද සිද්ධ වෙන්නේ, වෙනස් වීම, වෝල්ටේජ් එක කොහොමද හදාගන්නේ, සිග්නල් එක කොහොමද හැදෙන්නේ කියන දේවල්. ඒ වගේම තමයි ඩයග්නොසිස් ට්‍රබල් කෝඩ් එක මොකද්ද, ඒ කෝඩ් එකෙන් කියවෙන්නේ මොකද්ද කියන එක. කියන්නේ වර්ක්ෂොප් වල ඉන්න වැඩ කරන අයට ගොඩක් වටින දේවල් ඒවා. ඒ දේවල් සම්බන්ධව ඩයග්නොසිස් පැත්තත් එක්ක එක එක සෙන්සර් එකකින් පිළිබඳව වෙනම ඔයගොල්ලොත් එක්ක කතා කරන්න මම බලාපොරොත්තු වෙනවා. එහෙනම් බොහොම ස්තුතියි මාත් එක්ක රැඳිලා හිටියට. අපිත් එක්ක රැඳිලා ඉන්න බොහෝ දෙනෙක් මම හිතනවා මේ දේවල් සතුටින් බලයි. තවදුරටත් අපි මේක ෂෙයා කරගමු. ඔයගොල්ලන් තියෙන අදහස් කමෙන්ට් කරන්න. අපි මේ වැඩේ තවත් ඉස්සරහට ගොඩක් ලස්සනට ඔයගොල්ලන්ට සමීප කරන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් වීඩියෝ එකත් එක්ක රැඳෙන්න හැමෝටම බොහොම ස්තුතියි. එහෙනම් අපි ආයෙත් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. අයිබෝවන්.